ලොක්කා කට අනේ මේ කටකට කිව්වට බෑනේ අනේ. මේ උදේ ඉඳන් මේ කන්දක් නැගගෙන යනවා. යන්නේ කොහෙද කියලා මාත් දැනගන්න ඕනේනේ. එහෙම ඕනේ නෑ. ඒ මොකද? ඇයි මේ මොකෝ පාර දැනගෙන මම පාර වෙනස් කරයි කියලාද? මේ ඕනම ඉංගියක් දෙන්න. අපි යන්නේ කට්ටඩි ගුරුන්නාන්සේ කෙනෙක්ව හම්බ වෙන්න. අයියෝ මොකද බල හඬ තලන්නේ? මේ හරියට යකෙක් ගැහුවා වගේ. ලොක්ක කියන්න නැතුව මාව එක්ක යන්න බිල්ලක් දෙන්න නේද? අනේ නිකන් කට වහන් ඉඳින් යකෝ ගන්නෙ නෑ ඔය නාන්න තිබිලි. සුමා වීලු නෙමෙයි. මේ යන තැන කට වරද්ද ගන්නවා එහෙම නෙමෙයි. හරි ඉතින් දැන් මොකද්ද කරන්න කියන්නකො ලොක්කා? මේම නිදිසුමා මායාවත් එක්ක හැප්පෙන්න පුළුවන් මායාවකටමනේ. ඉතින් කියන්නේ අපි ඔය නිල් මායාව තව මායාවකින් හොරකම් කරමු. පුළුවන්ද? මොනවා කියනවද ඩිසුමා? මං ජෝන් මේ ගන්තුලාන්නේ නෑ මං වගේ කපටි නූල් සූත්‍රකාරය. මෙච්චර කල් ගිහිල්ලත් තමුන්නේ එක දන්නේ වගේ හංගන් හිටියනේ දැන් ඇත්ත කියන්නේ. මේ විසුමා මේක හොඳට මතක තියාගන්න. මේ අපි නැම්මෙන් හරි කොක්කෙන් හරි මේක ගන්න ඕන. අන්න දැක්කනේ ඕක තමයි මට දෙයක් කරන්න කලින් මුලින් කියන්නේ. අයියෝ ඔය ආයෙමත් නේද මේ අයියෝ හුයියෝ ගන්න පටන් ගත්තා. එහෙම නොකිය පුළුවන්ද ලොක්කා? හැමදේම කියනවා වැඩක් කරන්න කලින් මට කියන්න කියලා. දැන් ඉතින් ලොක්කා කිව්වට කොහෙන්ද ඕවා හොයන්නේ? කලින් කියන්න තිබ්බනේ. මං දැන් මොකද කලින් කිව්වේ නැත්තේ? මේ කොක්කක් ගේන්න කියලා. සෝරි. මං දැන් මොකද කලින් කිව්වේ නැත්තේ? ඇයිද යන්නේ කොක්කක් ගේන්න කියලා? අනේ අම්බේ මේ වගේ ගොන් ගස්. අනේ අම්මේ මේ වගේ ගොන් ගහක් මාත් හදාගත්තනේ මේ මගේ වත්තේ. යන් මගදී කියන්න. යන් මගදී මං කොක්කක් හොයාගෙන තමුන්ව හරි එල්ලන්නම් කොටියා මේ පැද්දි ඉන්න. යයි